Okay, welcome to Soul of Welding YouTube channel, and as you can see ඔයාලට පේන විදියට මෙන්න මේ විදියට තමයි නිශ්චිත උසකින් අපිට යම් කිසි ඩ්‍රෝවින් එකක් යම් කිසි මෙටල් එකක් දුන්නාන් පස්සේ අපි මුලින්ම වර්නියර් කැලිපර් එකකින් අපි මැනගන්න ඕනේ මේකේ කොච්චරක් ගෙවිලා තියෙනවද සහ අපි මේකේ ෆිලින් අප් එකක් ගහනවා නම් මේක අපි කොයි තරමට අපි ෆිල් කරන්න ඕනේද. ඉතින් ඔන්න ඔය දෙක තමයි ප්‍රධාන වශයෙන්ම අපි අඳුනගත යුතු දේ වෙන්නේ මේ වගේ ජොබ් එකක් අපිට කරන්න වුණොත්. ඉතිං ඒ වගේම අපි තුන්වෙනියට කල්පනා කරන්න ඕනේ මේ මැටීරියල් එක මොන වර්ගයට ඇත්ත තර මේක තියෙන මැකනිකල් සහ පිසිකල් ප්‍රොපර්ටීස් මොනාද. ඉතින් ඒවට අනුකූලව තමයි අපි වැල්ඩින් රොඩ් එක සහ අපි ගහන ස්ටයිල් එක වගේම සහ ටෙම්පරේචර් එක එහෙම නැත්නම් අපි යොදාගන්න කරන්ට් එක වගේ දේවල් එහෙම මෙතනදී යොදාගන්නේ. ඉතිං ඔයාලට පේන ඇති මේ වගේ වැල්ඩින් රන්ස් ගහනකොට මේගේ එකට එක ගැලපෙන්න එහෙම නැත්නම් එක භාගයක් අහුවන විදිහට තමයි මේ වගේ වැල්ඩින් රන්ස් ගහන්නේ. මොකද එතකොට ඒකේ තියෙන ෆිනිෂින් එක ගොඩක් හොඳයි. එතකොට ඔයාලට මේ වගේ වැල්ඩින් එකක් ගහනකොට ඔයාලට සාමාන්‍ය ග්‍රයින්ඩින් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඒ කරන අමතර කාර්යය පොඩ්ඩක් අඩු වෙනවා. ඉතින් මේකේ තියෙන ෆිනිෂින් එකත් ගොඩක් හොඳයි. මොකද ග්‍රයින්ඩින් කරද්දීම සමහරක් තැන්වල ෆිනිෂින් එක නැති වෙන්න පුළුවන් මේ ඔය වගේ කටක වැල්ඩින් කරලා තියෙනකොට. ඉතින් අපි ඕක ඕවර්ලැප් ගැහුවොත් එහෙම ඕකේ අපි යොදාගන්න ඒ තියෙන උසට වඩා වැඩිපුර වදිනවා. ඉතින් මේ වගේ ගහද්දි මේකේ තියෙන ෆිනිෂින් එක ගොඩක් හොඳයි.